අයිබෝවන් අද දවසේදී ගම්මැද අපේ කණ්ඩායම රැඳී සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නෑගම නෑගම්පහ සිරි සුමන විද්‍යාලය. ඉතින් මේ විද්‍යාලයට වගේම මේ ගම්මානයටත් අද දවසේදී විශේෂ දවසක්. ඒ තමයි මේ ගම්මානය දශක ගණනාවක ඉඳන් මුහුණ දුන්නු ප්‍රධානතම ගැටලුවක් තමයි බොන්න පිරිසුදු ජලය නොමැති වීම. ඉතින් මේ ගැටලුවට විසඳුම් අරගෙන ඔන්න අද දවසේදී ගම්මැද ඇවිත් තියෙනවා අභිනවයේ නිදියුණු අලුත්ම අලුත් ප්‍රතිආශ්‍රිත ජල පෙරණ පද්ධතියකුත් අරගෙන. ඉතින් මේ ජල පෙරණ පද්ධතිය අද දවසේදී අපි මේ ජනතාවට බාර කරනවා, මේ පාසලේ දරුවන්ට බාර කරනවා. මේ ගම ගැන කතා කරනකොට මේ ගම ටිකක් විශේෂයි. අපේ සියලු සර්ව ජාතීන් වාසය කරන ගමක්. ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල මේ සියලුම දෙනාම සමගියෙන් හරිම ආදරයෙන් ජීවත් වෙන ගමක් තමයි මේ ගම කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ පාසල. මේ පාසලෙත් මේ සියලු ජාතීන්ගේ දරුවන් එක වගේ ඉගෙන ගන්නවා. ඉතින් බොහොම ආදරයෙන් එකට එකතු වෙලා අපිට පේනවා. ඉතින් මේ මොහොතේදීත් මේ උත්සවයේ වැඩ කටයුතු වලට එකතු වෙලා මේ පිරිස වැඩ කරන ආකාරය. ඉතින් අපි අද දවසේදී රාජ්‍ය නිලධාරීන්, ගම්මැද සමාජිකින් ඇතුළු සියලු දෙනා සියලු ආරාධිතින්ගෙන් සමන්විතව සියලු ආරාධිතින් සමග අද දවසේදී මේ උත්සවය ආරම්භ කරන්න සූදානම්. ඉතින් මෙච්චර සතුටු දවසක අපි මේ ගමේ කාත් එක්ක හරි කතා කරේ නැත්නම් වැඩක් නැහැ. පොඩක් කතා කරන්න පුළුවන්ද? මම දන්නවා වැඩක ඉන්නේ කියලා. මොකද හිතෙන්නේ? දැන් ගමට තිබුණු ලොකුම ගැටලුවක් අද දවසේදී විසඳෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම අපි බීමට ජලය ගන්නේ උල්පතෙන්. මෙතන ඉඳලා කිලෝමීටර් 1කමාරක් විතර දුර ගිහිල්ලා තමයි අපි ජලය සපය ගන්න ඕනේ. අපේ දරුවන්ට උදේ ගෙන වතුර බෝතලේ පාසලේ පාවිච්චි කරන්න මදි. ඇත්තටම කියන්න බැරි තරම් විශාල සතුටක් මේ අපිට ලබා දුන්න ජල පෙරණිය සම්බන්ධව